මේ වගේ පොඩි වයසකට මාසකට කීයක් විතර හොයනවද මේ YouTube එකෙන්? මොන ලක්ෂ 5 අතර ගණක් ඔය ලක්ෂ 5 අතර ගණක් YouTube එකෙන් හොයනවා. ඔච්චර සල්ලි හොයලා මොනවද මේ සල්ලි වලට කරන්නේ? මොනවද ගත්තේ? මොනවද ගන්න යන්නේ? හම්බුන සල්ලි වලින් නම් මේ ෆෝන් එක ගත්තා. මේක සාමාන්‍යයෙන් ලෝකේ හොඳම ෆෝන් එකක්. ලක්ෂ 3.5ක් විතර වෙනවා. දැන් ඉස්සරහට මේකෙන් හොනට්ටක් බස්සන්නේ ඉස්සරහට බයික් එකකුත් ගන්න යන්නේ. නයිස්. කොහොමද දැන් මෙච්චර ගණන් මේ YouTube එකෙන් හොයන්නේ මොනවද කළාද? TikTok එකේ Instagram එකේ වීඩියෝස් තියෙනවා, වාණි වීඩියෝස් තියෙනවා. ඒවා රෑන්ක් කරලා YouTube එකේ ෆනි වීඩියෝස් රෑන්ක් කරලා YouTube එකට දාලා හොයනවා. හරි ඉතින් අපි අද යනවා YouTube එකෙන් මාසෙකට ඩොලර් 1800ක් විතර හොයන කොල්ලෙක්ව හම්බෙන්න. හරි පොඩි අප්ඩේට් එකක්. ඒක තමයි ඩොලර් 1800ක් නෙමෙයි මෙයා හොයලා තියෙන්නේ. මෙයා පෙබරවාරි මාසේ ඇතුළත හොයලා තියෙනවා ඩොලර් 4000ක් හරි 4500කට ආසන්න ගාණක්. ඒ කියන්නේ අපි මේ ඉන්ටර්වියු එක ෂූට් කරේ පෙබරවාරි 13. එතකොට අද ඇවිල්ලා මාර්තු 7. ඔයාලට පේනවද දන්නේ නැහැ. අද ඇවිල්ලා මාර්තු 7. මේ වෙද්දී තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ කියන්නේ අපි ඉන්ටර්වියු එක ෂූට් කරද්දී, ඒ කියන්නේ පෙබරවාරි 13 අපි ඉන්ටර්වියු එක ෂූට් කරද්දී මෙයා හොයලා තිබ්බේ ඩොලර් 1800යි. ඔයාලට දැන් ඉස්සරහට ප්‍රූෆ් බලද්දී ප්‍රූෆ් පෙන්නද්දී ඒක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පෙබරවාරි මුල් සති ටිකේ එයා ඩොලර් 1800ක් හොයලා තිබ්බා. හැබැයි දැන් පෙබරවාරි මාසේ ඉවරයි. දැන් මේ වෙද්දී අද මාර්තු 7 මම හෙට වීඩියෝ එක දානවා. මාර්තු 8 වෙනිදා වීඩියෝ එක දානවා. මම ඉතින් අද කතා කරලා එව්වා දැන් කීයක් හොයලා තියෙනවද කියලා. එතකොට එයා කිව්වා පෙබරවාරි මාසේ එයා හොයලා තියනවලු ඩොලර් 4000ක් හරි 4500කට ආසන්න ගානක්, ඒ වගේ ගානක්. ඒ කියන්නේ ඩොලර් 1800ක් නෙමෙයි. පෙබරවාරි මාසේ ඉවර වෙද්දී මෙයා හොයලා තියෙනවා ඩොලර් 4000ක් හරි ඊට වඩා වැඩි ගානක් හරි. දැන් මම යන ගමන් ඉන්නේ. දැන් හෙට වීඩියෝ එක මම දාන්නත් ඕනේ. දැන් අද මාර්තු 7. දැන් මේ යන ගමන් ඉන්නේ එයාගේ ෆෝන් එකෙන්ම මෙයා මේ පෙබරවාරි මාසේ විතරක් ඩොලර් 4000ක් හරි ඊට වඩා වැඩි ගානක් හරි හෙව්වා කියන එකේ ප්‍රූෆ් වලට පෙන්වන්න යන්නේ. ඉතින් ඔයාලට ඒ ප්‍රූෆ් බලා ගන්න පුළුවන්. දැන් මේ ඔයාලා බලාගෙන යන්නේ මම පෙබරවාරි 13 ෂූට් කරපු ඉන්ටර්වියු එක. ඒක බලාගෙන යන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්ටර්වියු එක ෂූට් කරන දවසේ, කියන්නේ පෙබරවාරි 13 මෙයා ඩොලර් 1800යි හොයලා තියෙන්නේ. හැබැයි දැන් පෙබරවාරි මාසෙම මෙයා හොයලා තියෙනවා ඩොලර් 4000ට වැඩි ගාණක්. ඉතින් බලන්න සති දෙකක වෙනස කීයක් වැඩිපුර හොයලාද කියලා. එහෙනම් ඉන්ටර්වියු එක බලාගෙන යන්න. ප්‍රූෆ් පෙන්වන තැනදී මම ඒක පෙන්වන්නම්. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි ආව ගිහිල්ලා අම්බෙලා බලමු එයා කොහොමද එච්චර ගාණක් හොයන්නේ කියලා. යමු. හරි ඉතින් මෙයා ගොඩක් කට්ටිය දන්න දෙයක් කරන්නේ. ඒක තමයි ඔයාලා දැකලා තියෙන්නේ. මෙන්න මේ වගේ 1 2 3 4 5 කියලා දාලා රෑන්ක් කරන වීඩියෝස්. ඉතින් මෙයා මෙන්න මේ විදිහට රෑන්කින් වීඩියෝස් YouTube එකට දාලා තමයි මේ වගේ ගාණක් මාසෙකට හොයන්නේ. ඉතින් දැන් එයා ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක කතා කරන්න, මේ කොහොමද කරන්න කෙනෙක් කියලා දෙන්න. ඉතින් අපි එයා හම් වෙලා එයාගෙන්ම දැන් අහලා බලමු එයා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් මෙයා තමයි බෝයි. ඉතින් හයි බ්‍රදර් කොහමද? මේ අපි දැන් එයාගෙන් අහලා බලමු. හරි ඉතින් බ්‍රදර් මුලින් පොඩ්ඩක් නමයි වයසයි ඒ දේවල් ටික කියලා ඉන්නකො. නම ජයනිත බණ්ඩාර. හරි. දැන් වයස 18ක් කෙනා. වයස 18යි. වයස 18 පොඩි කොල්ලෙක්. තාම ඒලව කරාද? ඒලව කරනවා. මේ අවුරුද්ද. ඔව්. මේ අවුරුද්ද. ඕකේ මැච් කරන්නේ. මැච් කරා. හොඳයි මැච් කරන කොල්ලෙක්. ඉතින් බ්‍රදර් දැන් මම දැන් එනකම් කී ආවේ ඔය YouTube කරලා ලොකු ගාණක් හොයනවා. ඔය වයසට ඇත්තටම සීමිත ප්‍රමාණයක් ඔය ගාණක් හොයන්නේ. හොයන්නේ නැති කරන් ඔයගේ වයස කට්ටියව. ඉතින් මොන වගේ දෙයක් කළාද ඔච්චර ගාණක් හොයන්නේ? පොඩි ගාණකුත් නෙමෙයි. YouTube මූණක්වත් පෙන්වන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් ඒක විස්තර කරන්නකෝ. මහලුකු දෙයක් නේ රෑන්ක් කරලා තමයි. ඒ කියන්නේ TikTok Instagram එකේ තියෙනවා වීඩියෝස්, Facebook එකේ තියෙනවා. ඕවා මේ ඩවුන්ලෝඩ් කරලා, කමෙන්ට් ඩවුන්ලෝඩ් කරලා මේ ටික කැප්චර් රෑන්ක් කරලා ඕනේ වීඩියෝ එකක් දානවාද? ෆනි වීඩියෝස් ඒ ටයිප් වීඩියෝස් ඩොග් ඒ ඔක්කොම දානවා. ඇනිමල්. ඒ කියන්නේ ඔයාලට රෑන්ක් කරද්දී ඕන එකක් රෑන්ක් කරන්න ඕනේ. එතකොට එතන ඔයාගේ වීඩියෝස් නෙමෙයි රෑන්ක් කරන්නේ. මගේ නෙවෙයි. ඔයගෙන් කොහෙන් හරි ගත්ත වීඩියෝස් තමයි රෑන්ක් කරන්නේ. ඉතින් ඒ විදිහට තමයි ආ ඒ වැඩේ කරන්නේ. එච්චර පොඩි වැඩක් කරන්නේ. ඔව්. එහෙම පුළුවන් දැත්තන එහෙම දෙයක් කරලා සල්ලි ගන්න. දැන් ගොඩ අමරක් කට්ටිය බෑත් කියනවා පුළුවන් දෙනවා. ප්‍රූෆ්ස් තියෙනවා. හරි අපි ප්‍රූෆ් පෙන්නන්නම් දැන්. එහෙනම් අපි මුලින්ම ප්‍රූෆ් බලලෙමු. මම දන්නවා ඔයාලා ඒක බලන්න තමයි ඉන්නේ. ප්‍රූෆ් බලලා කතා කරමු කොහොමද මෙයා මේකට ජොයින් උනේ. කොහෙන්ද මේ වැඩේ පටන් ගත්තේ කියන ටික අහලා බලමු. මම දන්නවා ඔයාලට ප්‍රූෆ් බලන්න ඕනේ කියන හින්දා අපි දැන් ප්‍රූෆ් බලමු. බලන්න පොඩ ප්‍රූෆ් එක වෙනවා. අන්ලොක් කරලා දැන්. හරි දැන් ප්‍රූෆ් එක බලමු. පොඩ ළඟින් බලමු. ඔව්. හරි ඉතින් මේක තමයි channel එක ඔයාලට පේනවා ඇති. වීඩියෝස් ටික අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයාලට ඒක පේනවා ඇති. හරිද අපි ඔක්කොම කලින් බලමු මෙයා කීයක් හොයලා තියෙනවද කියන එක. ඒකනේ වටිනවද? අපි ටෝටල් එක කීයක් විතර හොයලා තියෙනවද බ්‍රදර්? ඩොලර් 4600 ගණක්. 4600 ගණක්. නයිස්. අපි බලමු. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් දවස් 28ට 28 days වලට හොයලා තියෙනවා ඩොලර් 1850. මම කිව්ව ගානම මෙයා හොයලා තියෙනවා. ඊට පස්සේ 90 days දාලා බලමු. දවස් 90ට ඔයාලට දවස් 90 බලා ගන්න පුළුවන් ඩොලර් 3787ක් හොයලා තියෙනවා. ඊටත් අමතරව අපි 365 days ම දාලා බලමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් එතන තියෙනවා ටෝටල් එක හොයලා තියෙනවා ඩොලර් 4667ක් දවස් 365ටම.
හරි ඉතින් ඔය විදියට දවස් 24ට ඩොලර් වෙනද මම ආයෙ වෙනනම් ඩොලර් 1800 හොයලා තියෙනවා. හරි මම ආවා මේ එයා හම්බෙන්න දැන් මම පෙන්නන්නම් එයා පෙබරවාරි මාසේ ඩොලර් 4600 ගණක් හොයලා තියෙනවා. මම දැන් ප්‍රූෆ් පෙන්නන්නම්. මම දැන් පැය දෙකක විතර ඩ්‍රයිව් එකක් ආවා. මෙයා ඉන්න තැනට එයා ගෙදර ගාවට මෙන්න වුණා. එයාට ක්ලාසස් වගේ රෙකෝඩින් බලන්න තියෙනවා කියලා. ඉතින් එයා ගෙව ගාවට මැවිල්ලා ඉන්නේ. දැන් ප්‍රූෆ් එක බලමු. පෙබරවාරි මාසේ හොයපු ඩොලර් 4600 ගාන. මම දැන් පෙන්නන්නම්. බලමු බලමු. හරි මේක තමයි channel එක. ඔයාලට බලා ගන්න පුළුවන් එකම channel එක. ගිය පාර ඉන්ටර්වියු එක කරලා ගිය තිබ්බේ පෙබරවාරි 13 කරද්දී 2.90 කරන්නේ තිබ්බේ. ඒකට දැන් ලක්ෂ 3ක් පහ වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සති දෙකකටනේ. සති දෙකකට. එකම channel එක. හරි දැන් අපි බලමු මෙයා හොයපු මේ ඩොලර් 4000 ගාන. ඔයාලට බලා ගන්න පුළුවන් 28 days වල තියෙනවා ඩොලර් 3607ක් හොයලා. එතකොට ටික දාමු පෙබරවාරි වලට. මට පෙබරවාරි වල බලා ගන්න පුළුවන් තියෙනවා ඩොලර් 4643ක් හොයලා. ඩොලර් 4600ක් හෙව්වගේ ඔයාලට බලා ගන්න පුළුවන් ජනවාරි 4 ඉඳන් 31 වෙනකන් හෙව්ව ගන්නට වඩා කොච්චර ගාණක් වැඩිපුර හොයලාද කියලා. ඉතින් මේ පෙබරවාරි මාසේ ඔයාලට බලා ගන්න පුළුවන් ෆෙබ් වල තමයි මෙච්චර ගාණක් හොයලා තියෙන්නේ. පේනවනේ එක මාසයක් ඇති ලයිෆ් එක චේන්ජ් වෙන්න මෙච්චර ගාණක් හොයලා තියෙනවා මේ පෙබරවාරි මාසේ විතර. මේ සති දෙකකටනේ වැඩි වුණේ. අපි ගිය පාර කරද්දි 1800යි තිබ්බේ පෙබරවාරි මාසේ වෙලා. දැන් 4600ක් හොයලා තියෙනවා. එතකොට ඔයාලට ඒ ටික බලා ගන්න පුළුවන් මේ ඔරිජිනල් ඇප් එකේ. ඔරිජිනල් ඇප් එකෙන් කියන්නේ YouTube Studio එකෙන් පෙන්නන්නේ. හරි ඒකත් එක්කම දැන් පෙන්නන්නම් මෙයාගේ 4643ම මේ වෙද්දි බැංක් එකට රිලීස් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සල්ලි ටික. ඒ ගානම තියෙනවා. එකම ගාන හරිද? ඉතින් ඒ ගානක් දැන් එයාගේ බැංකුවර රිලීස් වෙලා තියෙනවා. ඒකෝට ඉතින් ওই වගේ ගානක් එයා පෙබරවාරි 13 වෙනිදා වල තිබ්බ 1800යි. අද මාර්තු 7 ඔයාලට බලා ගන්න පුළුවන් මාර්ච් 7th. එතකොට ඒ වෙද්දි හොයලා තියෙනවා 4643යි. කලින් ඉන්ටර්වියු එකේ දැන් ඉන්ටර්වියු එකේ දවස් එක ගණන් කරලා බලන්න. මාරු view එකක් තියෙන තැන ඉන්නේ. හරි brother දැන් 4000 ගණක් කෙව්වා. දැන් total එක ඇති ඩොලර් 8000ක් විතර. ඔව් 8000. මොකද හිතන්නේ? ඇත්තටම මාරු සතුටුයි හැබැයි ඈ. ඇත්තට ගන්න කොයිපොඩ මේ මාසෙ ඇතුළත. හරි එහෙනම් එයාගෙන් අහන්න තියෙන ටික හරි දැන් ඔයාලා ඉන්ටර්වියු එක බලාගෙන යන්න. හරි එහෙනම් ඔන්න ඔයාලට ප්‍රූෆ් පෙන්නවුවා. හරි ඔයාලත් වැඩේ කරගන්න. ඉතින් ඔය විදිහට තමයි ඒ ටික තියෙන්නේ. එතනින් එළියට ආවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් content wise ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් 42 මිලියන් තියෙනවා. views නෑ කියන කටට පෙන්නන්නේ. views හොඳට එනවා channels වලට. එහෙම එකක් නෑ. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් එතන කොතනද හරි ඔය ඔයාලට බලා ගන්න පුළුවන් real time views මේ ඇත්ත යන views පැය 48 1 million above 1 million ඩොලර් වඩා views උත් ඔයාලට කරන්න බලා ගන්න පුළුවන් 1.2 million views කරනවා. ඉතින් මේ වෙද්දී subscribersලාත් ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් ලක්ෂ 3කට ආසන්න ගාණක්. හරි දැන් අපි එක්සාම්පල් වීඩියෝ එකක් පෙන්නන්නම් මේ channel එකේම. ඔයාලට බලා ගන්න පුළුවන් ඔතන මේකෙන් ඕපන් කරන්න බෑද YouTube එකේ ඉස්සත් ඒවා. හරි එහෙම වුණොත් අපි YouTube එකෙන්ම පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් same account එකම account එක ඔයාලට බලා ගන්න පුළුවන් subscribersලා ඉන්න ගාන ඉන්නවා. අතන ඕපන් වෙන්නේ browser එකෙන්. so ඒකයි මෙතනින් පෙන්නන්නේ. මේක තමයි වීඩියෝ එක. ඔයාලට බලා ගන්න පුළුවන් එකම වීඩියෝ එක. ඉතින් මේ වගේ වීඩියෝස් තමයි මෙයා YouTube එකට දාලා අර වගේ ගණක් හොයන්නේ. දැන් මෙතන මේ රෑන්ක් කරන්නේ රෑන්කින් වීඩියෝස් තියෙන 1 2 3 4 5 කියලා දාලා ඔච්චරයි. මේ වීඩියෝස් ඔක්කොම සෝෂල් මීඩියා වලින් ගත්ත ඒවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඒ විදිහට තමයි මෙයා මේ channel එකේ වීඩියෝස් එහෙම දාන්නේ. හරි brother. ඉතින් ෆෝන් එක. එතකොට ඔච්චර පොඩි දෙයක් කරලා තමයි මෙච්චර ලොකු ගණක් හොයන්නේ. හරි දැන් ඉතින් අපි ප්‍රූෆ් උත් පෙන්නවුවා. දැන් මෙතනින් එයාට අහන්න දෙන ප්‍රශ්න ටික අහලා අපි වැඩි ඉවර කරමු නම් අහගෙන යමු. හරි දැන් ඉතින් ඔයා මෙච්චර මේ ගණක් හොයන්නේ අපේ කෝස් එකේ තිබ්බ දෙයක් කළා. Instagram TikTok videos YouTube එකට දාලා. ඉතින් එතකොට මේක පටන් ගන්න ඕනේ කියලා හිතුනේ කොහමද? එතකොට මේක දැක්කේ කොතනින්ද? එතකොට මීට කලින් YouTube කරාද? කොහමද වගේ ඒ සයිඩ් එක? ඔව් මම මීට කලින් YouTube කරා දැන් අවුරුදු 3කට විතර කලින් කරේ මේ ගේමින් සයිඩ් එකෙන් කරේ නිකන් ලංකාවට කරේ මේ ඒ සෙට් උන්නේ මං ඒක නිසා ඒ පැත්තෙන් කැපුණා. හරි මට අල්ලුවේ නෑ. ඊට පස්සේ කොහොම හරි මේ ඒ දවස්වල කොහොම මේ ගේමින් සයිඩ් එක කරානේ. කරා. ඒක නිසා මේ මං කොහොම හරි ඊට පස්සේ මේ අයියගේ channel එකේ ඔය ඉන්ටර්වියුස් දැක්කා. හරිද? මන් දාන්න පටන් ගත්තා. ඔව්. ඊට පස්සේ මටත් හිතුණා මේ මතත් කරන්න පුළුවන් නේද? පට්ට ලේසි වැඩක් එහෙම සියවුලක් නෑනේ. විශේෂ ඉතින් මාත් කරන්න පටන් ගත්තා. ගිය අවුරුද්දේ වරන්. ඔව් ගිය අවුරුද්දේ. තාම අවුරුද්දක් කම්ප්ලීට් වුණේ නෑ. කොහොම හරි දිගටම කරන් ආවා. කොහොමද මොනිටයිස් උත් කරගත්තා. එතකොට ඒ වගේ කාලෙකින් මොනටයිසේෂන් උත් ඔන් කරගත්තා. ඉතින් දැන්
මෙච්චර ගානක් මාක හොයා දැන් මොනවද ගත්තේ ඕනට ගත්තද මේ ඉඩි සල්ලට මොකද කරේ ගත්ත ෆෝන් යන්න ගත්ත පද ෆෝන් එක බිවස්ටෝන්ට ඩල්ට එකක් ලගමන ලක්ෂ තුනහ මාරක් විතරෙන ඔක්ගත් ඉරස්සේ කොමරි දැන් තව සල්ලි අම්බෙට දෙනා ඉස්සර තමනර ගන්න ඕ මොනට බස්සන දාන්න බයිකයක් කොල්ලට ඕනම දෙක ගන්න යන්නේ ෆෝර්න එකයි වයික එකයි ඒරි ගත්ත ඇති බිස්නස් පත බිස්ස් පත්‍ර යන්න ඕන මේ දෙ කම්පිට් කගෙන යන්න එතකොට ඒදවසල පටන්ගත හිතුවද මෙච්චර දෙයක් කරන්න පුළුවන්ගේ කොතනි දෙකන්නේ එදවසල කෝන්නක් තිබෙන හරි පෝමරි අම්ම ෆෝන් එදාම බඩන් ගත්තේ ඕක දැක මට මතක එකදවසක් මක්කරෙක් කර මං කෝල්ලක් කර ගන්න ගත්ති අම්ම කොයරි අම්ම ෆෝන් එතා වටන් ගත්ත කොමර ඒකින් එඩිට් කල්ල කොමරි දාලා අම්මගේ ෆෝන්නෙන් පටන්ගෙනවා මෙතෙන්ට මේ දැන් ඔයාගේ ගන්න පුලන් හොඳ ෆෝන් එක්කුත් කරගෙන දැන් කොල්ලයා බයික් එක්කුත් ගන්න තැනට යනවා ඉතින් සතුරුයි අත්තරම කෝස් එක මං කියන්නේ මංක පටන්ගත්තේ වාල්ට දෙයක් කරන්න වාලිතින් එක් කරගන්න එක මට ඇත්තන සතුරයි නැච්චක් ගහගන්න ඉතිං කෝස්සක් ගැන මොකද කියන්න දිනුලා කියන්න තිරම මේක හොඳ කෝස්සයක් ගොඩක් පොඩිකානකට මේ සුහොඳ කෝස්සය මන් සාමන කෝස් කරන්න කැමතින හරි ඇයි කරන්න ඕ ගානක් සැරයි 30,40,000 ටේඩින් කෝස් තියන කිසි මෙලෝරහකටන හරි ඒ අස්ස මේ පොඩි අඩු ගානකට තියෙන අය කෝස් ම සල්ලි නේ ටාගට් කරන්න මං වාල්ට දෙයක් දෙන්න තමයි වෙනම ටාගට කර තියෙනන මේ පන්ද සපොට් එකද සාපේ අරමුගද මේ අය පූපයම දාල් තියන චැනල්ල අන්න ඒකත්තේ කන්ෆිනස්ස කෙන වැඩේ කරන්න පුළුවන් කෙනෙක ඔප්පු කරන්ත මයක දාන්න විදිර කරගෙන කිය ජයනලා ඉතින් මොකක් දිදන්න කෝස්සක් කර තරම් පට්ට සතුරේක කරපදේ කරප අනිකට්ටිය කරන්න ඕන එකක්ද මං එහම කරන්න ඕන අනිවරම ඕකේ ඒමක් ගහනන් කරන්න ඕන ගේමක් කරන කරන්න මේ ඒවිදිර ති වැඩේ කරගන්න පුළුවන් එක තමයාගේ ඔපිනියන් එක සම්බන්ධ ඉතින් අප සපෝට්ක් ගැන මොකක්ද හිතන්නේ මට ඒකත් අවශ්‍යයි මොකද කවුරුත් දෙන්න ඇති දෙයක් අපි දෙනවා අපිට කෝල් කරලා ඔනම සපොට්ටක් ගන්නල මට ඔල්ලක් ගන පුලන් අවුලන්න මේ කියන්නේ කිසිම් ප්‍රොබ්ලම තියන අප වගේ මොනටයිශේෂන් ඔන් කරගත් දීශූසාගයක් අපි ඒටික සෝල් කරල දුන්නා ඒ විදිර අපි ඒතික ඔක්කොම කරන්න සො ඩෝන්ඩෝරි ඉතින් ඒකත් එක්කම අප කෝසෙක් ගැන කිවොත්තෙම වාටත් මේ විදිරයන් කන්න පුළුවන් ඊටමතර ලංකාවට චැනල්ලක් කල්ලා වෙන රටකර චැනල්ලක් කල්ලා වගේ ඉන්ටර්නේෂනල් චැනල් කරන බේක වෙන ලංකාවට නෙමෙයි කරන්නේ ඒක එච්චර ලොකු ගණක් හොයන්න පුළුවන් වෙන රටකර කරන්නේ ඉතින් ලංකාවට වෙන රටකර චැනල්ලක් කරන්න ෂෝට් වීඩියෝස් ලොන් වීඩියෝස් ඔය ඕන විදිහකට රන් කරන්න අපි කියලා දෙනවා ඔයාලට අපේ කෝස් එකට ජොයින් වුණොත් එහෙම ඉතින් මෙතන යට ඔයාලට බලගන්න පුළුවන් WhatsApp නම්බර් එකක් ඉතින් ඔයාට අප මේ කෝසකත් එක් ජොයින්න පුළුවන් මේ වෙලාවේදී ලොකු ඔෆර් එකක් යනවා ඔයාට රුපියල් 15000 කෝස් එක මේ වෙලාවේදී 3999කට රුපියල් 3999කට ගන්න පුළුවන්. ඉතින් අපේ මේ වගේ ඔෆර් එකක් යන්නේ මේ විදිහට ඉන්ටර්විව් එකක් දාලා පොඩි දවසක් යනකම් විතරයි. ඉතින් අද ඉඳලා ඔයාට මේ ඔෆර් එකට ගන්න පුළුවන්. ලිමිටඩ් ගානක් තමයි අපි ගන්නෙ. සීමිත පිරිසක් ගන්න සීමිත කාලයක් තමයි මේ ඔෆර් එක තියෙන්නේ. ඉතින් ඉක්මනට ජොයින් වෙන්න මේ අත තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මෙතනදී අපේ YouTube කෝස් එක ගන්න ඔයාට අපි ෆ්‍රී කෝසස් දෙකකුත් දෙනවා. ඒක තමයි ඉන්ස්ට්‍රග්‍රෑම් කෝස් එකකුත් දෙනවා ඊට අමතරව තව TikTok කෝස් එකකුත් දෙනවා අපි මේ කෝස් එක ගත්තොත් එහෙම හරි ඒ වගේම අපි channel එකක් හදන තැන ඉඳලා බැංකුවේ සල්ලි ගන්න තැනට යනකම් සියලු දේවල් කියලා දෙනවා ඒකින්ද ඔයා මොකුත් දැනගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ YouTube එකේ මුදල් උපයන්න පුළුවන් හැම විදියම කියලා දෙනවා දැන් මේ අපේ ඉන්ටර්විව් එකේ හිටපු කෙනා වගේම මුදල් උපයන්නත් අපි කියලා දෙනවා දෙයක්ම කියලා දෙන හින්දා ඔයා කිසිම දෙයක් දැනගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඊටත් අමතරව අපි Zoom මරහා නෙමෙයි ඔයාලට කියලා දෙන්නේ අපි වීඩියෝ ෆයිල් සරහා තමයි මේ වැඩේ වෙන්නේ කෝස් එක වෙන්නේ හේතුව ගොඩක් කට්ටියට Zoom classes වල join වෙන්න වෙලාව නැහැ time එක නැහැ. ඉතින් ඒකින් තමයි අපි වීඩියෝ ෆයිල් සරහා යන්නේ. දැන් මෙතනදී අපි වීඩියෝ ෆයිල් සරහා ගියා කියලා ඔයාලව අතෑරලා දාන්නේ නැහැ. ඔයාට ඕනම වෙලාවෙදී කෙලින්ම මට කතා කරලා මගෙන් සපෝට් එක අරගෙන වැඩේ කරන්න පුළුවන්. අපි මේ වගේ සර්විස් එකකුත් ඔයාලට දෙනවා. ඒ වගේම ඉස්සරහට මේ කෝස් එකට තව තව වීඩියෝස් ඇඩ් වෙනවා. අපි මේක ඉස්සරහට තව ටිකක් අප්ග්‍රේඩ් කරන්න හිතාගෙන ඉන්නේ. එතකොට ඔයාලට ඒ ෆයිල්ස් ටිකක් ගන්න පුළුවන්. lifetime access උත් අපේ කෝස් එකට තියෙනවා. ඉතින් ඔයාලටත් අපිත් එක්ක join වෙලා මේ විදිහට phone bike එහෙම නැත්නම් කලින් ඉන්ටර්වියුස් බලන්න වාහන ඔහොම ගන්න පුළුවන් මේ වැඩේ කරලා. ඉතින් එහෙම join වෙන්න අවශ්‍ය නම් මෙන්න මේ යට තියෙන WhatsApp number එකට message එකක් දාන්න. ඔෆර් එක තියෙන සීමිත කාලයකට ටක් ගාලා join වෙන්න. මගෙන් support එක අරගෙන ලස්සනට වැඩේ කරගෙන යන්න තියෙන්නේ. මම කොහොම ඔයාව ගොඩ දානවා. හරි එහෙනම් අද වීඩියෝ එක ඔච්චරයි. එහෙනම් brother thanks ආවට thanks ඇවිල්ලා මේ වැඩේ කරන්න පුළුවන් කියන එක පෙන්නුවට මචං එක දෙයක් අමතක වුණානේ. අපිට එක දෙයක් පෙන්වන්න අමතක වුණා. මෙයාගේ ලක්ෂ 3ක් subscribers ඉන්නවා 3කට ආසන්න ගානක්. මෙයාට play button එකක් තියෙනවා. play button එකත් මේක තමයි යාගේ play button එක. ඉතින් ඒකත් හම්බෙලා තියෙන්නේ. හරි එහෙනම් මේ විදි proof පෙන්නනවා play button එක පෙන්වන්න අමතක වුණා. දැන් ඒකත් පෙන්වනවා. වීඩියෝ ටික ඔක්කොම හරි. එහෙනම් brother thank you. අතට මාවට මේක අපේ කට්ටියට කරන්න පුළුවන් කියන එක පෙන්වන්න ආවට proof ටික පෙන්වුවට
එනම් අපි විඩිය ගවර කරමු ඔය තවත් දවස තවත් ඒලකින් හමමු තැන්ක්ස් බ්‍රද සිව්